අපි ඉන්නේ මේ බෙන්තර ගඟේ මෙහා පැත්තේ. කතාවට කියනවනේ බෙන්තර ගඟෙන් මෙහා පැත්තට ඇස් අරපු පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. අපි නම් දැන් මේ ඇස් අරගෙන හොඳට යන්න හදන්නේ පාලම් පාරුවේ. ඇත්තටම ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද? කොච්චර අපිට මග ඇරෙන තැන් තියෙනවද? සමහර දේවල් අපි දන්නේ නැහැ. දැන් පාලම් පාරුවේ යන්න පටන් ගත්තා. මේ ඉතින් දැන් අපි යනවා මේ ඉත්තෑපාන ආදිශිෂ්‍ය සංගම 97 කණ්ඩායම. මේ ඒගොල්ලෝ ඔක්කොම මේ මාතික මේ පාලම් පාරුවේ යන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ බෙන්තර ගඟ තරණය කරනවා එහා පැත්තට. දන්නේ නැහැ දකුණේ පැත්තේ ගිහිල්ලා පූස් පැටියෙක්වත් බෙන්තර ගඟෙන් මෙහා පැත්තට ගේන්න එපා කියලා කියනවා. අපි හැබැයි ඒ පැත්තට ගිහිල්ලා මේ පැත්තට යනවා ඇස් අරගෙන යන්නේ දෙකම. අපිට මග ඇරෙනවා නේද? මේ විදිය දේවල් මග අරින්න නැතුව ඔයගොල්ලෝ විඳින්න බලන්න. සමහරවිට මේකට ගොඩාක් සල්ලි යන්නේ නැහැ. අපි හිතන්නේ සල්ලි තියෙන තැන්වල විතරයිනේ සතුට තියෙන්නේ කියලා. ඇත්තට මෙහෙම නෑ. දැන් අද මට කතා කරන්නත් ඕනේ මේ ඔක්තෝබර් 10 වෙනිදා මේ ලෝක මානසික සෞඛ්‍ය දිනය. ඉතින් ලෝක මානසික සෞඛ්‍ය දිනය දවසේ ඔබේ මනස සංසුන්ව තියාගන්නේ කොහොමද කියන එක හරිම වැදගත්. ඇත්තටම ඇයි අපිට මානසික රෝග හැදෙන්නේ? සමහරලාට අසීමිත බලාපොරොත්තු නිසා, සමහර වෙලාවට අපේ සම්බන්ධතාවල ගැටලු නිසා, සමහර වෙලාවට මේ අපි හිතන පතන විදිය වෙනස් නිසා, සමහරවිට ජානමය හේතු නිසා, මවගේ කුස තුල ඉද්දී ඇතිවෙන සංකූලතා, උපතේදී ඇතිවෙන සංකූලතා සහ අඳුරු ව්‍යසනකාරී ළමාවියක් නිසා, සමහරවිට පෞරුෂ ආබාධ තියන අයගේ මානසික ආබාධයි දෙකම එකට එන්න පුළුවන්. ඊමට ඇහුණා අපේ වෛද්‍ය සෞඛ්‍ය ඇමතිතුමා කියනවා ලංකාවේ 10%කට මානසික රෝග තියෙනවා කියලා හොයාගෙන තියෙනවා කියලා. ඒ කියන්නේ අපි වටේ සරණ කවුරු හරි කෙනෙක්ගෙන් 10ට එක්කෙනෙක්ගෙන් අපිට මානසික රෝගයක් තියෙනවා කියලා හිතනවා. ඉතින් මානසික රෝග හොඳ කරන්න පුළුවන්. එකම දේ නියමානුකූලව බෙහෙත් දෙන එක සහ හරියට කලින් හඳුන ගන්න එක. හැබැයි ඩිස්ක්‍රිමිනේෂන්, ඒ කියන්නේ හරියට ඒක ගැන හොයන්න නැති වෙයි, එහෙම නැත්නම් ලැජ්ජා වෙන්න වෙයි කියලා ගොඩක් අය මානසික රෝග හංගන් ඉන්නවා. ඒක ගොඩක් අර විද්‍යාවට වඩා මිත්‍යාව විශ්වාස කරන මිනිස්සු වැඩි. මම හිතන්නේ විද්‍යාව විශ්වාස කරොත් අපිට තියෙන දුක අඩු කරගන්න පුළුවන්. ගොඩක් අපි ලෝකේ හැමදාම සතුටින් හිටියේ හැමදේම ලැබුණු මිනිස්සු නෙවෙයි. අපිට ලැබුණු පොඩි දේ හරි සතුට විඳපු මිනිස්සු. දැන් මට මේ අද මේ මෙතර ගඟේ ගියාට පාලමෙන් යන එක පාලම් පාරු යන එක හරිම සතුටක්. අපිත් එක්ක ඉන්නවා ඉත්තෑපාන මේ කණ්ඩායම. මේගොල්ලෝ තමයි මේ රෝප් එක මේ ලණුව අදින්නේ. හරිම සරල තාක්ෂණයක් තියෙන්නේ. හැබැයි මේ වෙනම අත්දැකීමක්. ඉතින් මේ බස්නාහිර පළාතයි දකුණු පළාතයි යා වෙන ඕන අර පැත්තේ ඉඳන් තමයි මේ පැත්තට පූසෙක්වත් ගේන්න එපා කියලා කියන්නේ. ඇස් අරපු. ඒකට හේතුවත් ඇත්තටම පූසන්ට පුළුවන්ලු තමන් ආපු මගදී මග හොයාගෙන යන්න. එහෙම නැතුව නරක අදහසකින් නෙමෙයි මේක මට කියලා දුන්නේ. මේ මන් දන්න නිකන් ඔය මේ කිරා කියලා ඉබ්බෙක් ඉන්නව අන්නේ යා ගල් ඉබ්බෙක් යා. ඉතින් ඒක කිව්වට කමන්නේ නෑනේ. දකුණට වයින්වට තරහා යන එක්කනේ. එහෙම ඉතින් දකුණ උතුර කියලා කියන්න බෑ. මේ භූමි ප්‍රදේශයේ පොඩි අල්ලක් වගේ රටක්නේ. දකුණ උතුර උඩ රට නැගෙනහිර පහත රට ඒ වගේම කුල ඒ විදිහට අපි බෙදෙන්න ඕනේ. අන්තිමට අපි හැමෝම මිනිස්සු කියලා හිතුවා නම් මේ ප්‍රශ්නේ ඔක්කොම විසඳෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ මනස හරි සියුම් සමනල තට්ටකින් තමයි සංකේතවත් කරන්නේ. මානසික රෝග හදාගන්න නැතුව ඉන්න එක තමයි හොඳම. මොළේ ඇතුලේ රසායන ද්‍රව්‍ය වෙනස් වෙන නිසා තමයි මානසික රෝග වලට බෙහෙත් දෙන්නේ. ඒවට යන්ත්‍ර බැඳලා දෙහි කපලා ජම්බෝල කපලා හරියන්නේ නැහැ. හැබැයි සපෝටිව් තෙරපි වලින් හොඳ කරන්න පුළුවන්. සරල ගණේ මානසික රෝගات තියෙනවා. ඒ කියන්නේ ඔය මූඩ් ඩිසෝඩර්ස් එහෙම නැත්නම් ඇන්සයිටි, කාන්සා වගේ දේවල් එහෙම හොඳ කරන්න පුළුවන්. සම්බන්ධතා ගැටලු එහෙම හොඳ කරන්න පුළුවන්. නමුත් විෂාදීය තත්වයට ඇවිල්ලා විෂාදීය තත්වයේ මධ්‍යස්ථ මට්ටමත් පහු කරලා ගියොත් උන්මාදීය තත්වයට આવොත් ඒක හොඳ කරන්න අමාරුයි. මනස හොඳට තියාගෙන ඉමු. එහෙම හොඳට තියාගෙන හිටියොත් අපිට ගොඩක් දුර යන්න පුළුවන්. මොනවා කරත් මට ආදරය කරන්න ඕනේ. මට ආදරය කරොත් තමයි අනිත් මිනිස්සු අපිට ආදරය කරන්නේ. ඉතින් අපි වටේ ඉන්න හැමෝටම සතුට බෙදෙන කෙනෙක් වෙමු. සතුට බෙදෙන කෙනෙක් වෙන්න අමාරු නෑ. හඳක් වගේ ඉන්න තනියෙන් හිටියත් hina වෙලා ඉන්න. පාලම් පාරුවේ ඇවිල්ලා මේ ගමන ගිහින් බලන්න.